ක්‍රියානුතුරකින් පසු පුද්ගලයෙකු පොරවකින් පහර දී ඝාතනය කරයි. ලුණුගම්වෙහෙර පොලිස් බල ප්‍රදේශයට අයත් හතරමං හන්දිය ලුණුගම්වෙහෙර 4 වන පටුමග ප්‍රදේශයේදී යතුරු පැදියක් බොලෙරෝ වර්ගයේ කැබ් රථයක කැටීමෙන් අනතුරක් සිදු වී තිබේ. එම අනතුරින් යතුරු පැදියේ ගමන්ගත් පුද්ගලයෙකු තුවාල ලබා මාර්ගය අසල වැටී ඇත. පසුව කැබ් රථයේ රියදුරු විසින් කැබ් රථයේ තිබූ පොරවක් රැගෙන වී තුවාල ලබා සිටි යතුරු පැදිකරුට පහර දී ඝාතනය කර තිබේ. මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ සාමමාවත ලුණුගම්වෙහෙර ලිපිණයේ පදිංචි වයස අවුරුදු 67ක් වන පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය. මෙම සිද්ධියට සම්බන්ධයෙන් සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවා ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි ගෝතරණා නැමැති වයස අවුරුදු 27ක පුද්ගලයෙකි. සැකකරු තිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.